හෙලෝ යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න අදත් මම අරන් ආවා රසවත් රෙසිපි එකක්. මේක ගොඩක් අය මගෙන් ඉල්ලපු රෙසිපි එකක්. මුලින්ම අපි ලිප ඔන් කරගෙන වතුර එකක් ලිපේ තියාගන්න ඕන. ඊට පස්සේ මම මේකට එකතු කරනවා චිකන් කැලි 3ක් වගේ තමයි මම එකතු කරන්නේ. හොඳට මතක තියාගන්න අපිට කටු සහිත චිකන් තමයි මේකට එකතු කරගන්නේ. ඊට පස්සේ මම ලුණු ටිකක් දානවා. ලුණු ගොඩක් දාන්න එපා. පොඩි ප්‍රමාණයක් දාලා භාජනය වහගෙන උයා ගන්නවා. මම දැන් මේ කරන්නේ මගේ අනිත් ලිප ඔන් කරගෙන මේ භාජනය එකට මාරු කරගන්නවා. මොකද මට තව වැඩකට මේ හුරු ලිප මට ඕන වෙන නිසා. මම ඒකේ තව භාජනයක් මේ විදිහට ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම ඒකට කොටු හැඩයට කපාගත්තු ලුණු එකතු කරගන්නවා. මම මේ සුදු පාට ලුණු වර්ගයේ රතු පාට ලුණු වර්ගයේ දෙකම එකතු කරගන්නවා. තෙල් ටිකත් එක්ක මේ විදිහට මම ලුණු ටික කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේ එකතු කරගන්නේ කොටු හැඩයට කපාගත්ත එළවලු ටික. සුප් එකකට දාන්න පුළුවන් එළවලු වර්ග ඕන එකක් ඔයාලට මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. ඒක වගේම විශේෂම දේ තමයි ඔයාලට පේනවා අනිත් එළවලු වලට වඩා සාපේක්ෂව මම අල ටිකක් ලොකු කෑලි වලට කපාගෙන තියෙනවා. මම මේකට එකතු කරගත්තේ අල, කැරට්, පාස්නි, ඒ වගේම ග්‍රේට් කරගත්ත සෙලරි රූට්ස්, තක්කාලි මේ ටිකත් මම හොඳට තෙල් වල කලවම් කරලා චුට්ටක් මැලවෙන්න අරිනවා. මේ වෙලාවේ මගේ මස් එක තැම්බිලා මස් එකේ මෙන්න මේ විදිහට තැම්බෙනකොට ඔයාලට පේනවා උඩට නිකන් එනවා පෙන වගේ. මේ පෙන ටික හිමින් අයින් කරගන්න ඕනේ. දැන් මගේ එළවලු ටිකත් හොඳට මැලවිලා තියෙන්නේ තෙල් වල. මම දැන් තම්බලා පෙන ඉවත් කරගත්ත මස් ටිකට මේ අපි තෙල් වල මලවගත්ත එළවලු ටික එකතු කරගන්නවා. එළවලු සේරම එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ආයෙමත් පියනෙන් වහගෙන මේක හොඳට උයා ගන්නවා. විනාඩි කිහිපයකට පස්සේ තමයි මම මේ ආයෙ මේක ඇරලා බලන්නේ. තව ටික වෙලාවක් මම පියනෙන් වහලා උයා ගන්නවා මේක. දැන් මගේ එළවලු ටිකත් මස් ටිකයි හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේ මම උයාගත්ත පත් මේස හැඳි දෙකක් විතර මේකට එකතු කරගන්නවා. තව පොඩි වෙලාවක් මම පියනෙන් වහලා මේක උයා ගන්නවා. ඊට පස්සේ මම දැන් කරන්න ලෑස්ති වෙන්නේ අපි අර දාපු මස් ටික මේකෙන් ඉවත් කරගන්න එක. ඊට පස්සේ තව ටික වෙලාවක් මං මේ එළවලු එක වහලා තියා ගන්නවා. ඊට පස්සේ ලිප ඕෆ් කරනවා මම. දැන් මම වාජනයකට බිත්තර කහමද දෙකක් අරන් තියෙනවා.
ඒ වගේම පොඩියට කපාගත්තු කොත්තමල්ලි කොළ ටිකක්, ලෙමන් කෑල්ලක්, ඒ වගේම ස්මන්තන රුමේනියාවේ ඉන්න අය නම් මේක දන්නවා. මේක දාන්නම ඕනේ නෑ. කැමති නම් දාගන්න පුළුවන් ඔයාලට. බිත්තර කහමද දෙක මම හොඳින් මේ විදිහට කලවම් කරගන්නවා. ඒකට මම ස්මන්තන ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ මම මේ දෙක හොඳට මික්ස් කරගන්නවා. ඔයාලා උණුවෙන් තියෙන අර සුප් එකට මේක දාගන්න එපා. එතකොට මේක කැට ගැහෙන්න බලනවා. මෙහෙම වෙනම භාජනයක මේක හොඳට ක්‍රීම් වෙනකන් හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ අර අපි හදාගත්ත සුප් එකේ තියෙන වතුර එළවලු කෑලි ටික ගන්න එපා. වතුර ටික ටික මේකට කලවම් කර කර මේක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නේ හීනියට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකක්. නැවත වතාවක් මම අර සුප් එකෙන් ඒ වතුර ටිකක් දාලා මේක කලවම් කරගන්නවා. ඊට පස්සේ මම ලෙමන් මේස් හැඳි දෙකක් විතර මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම දැන් යන්නේ අපි මේ හදාගත්ත බිත්තර මිශ්‍රණය අපේ මේ සුප් එකට දාගන්න. බොහොම හිමින් මේක කරගන්න. මොකද සුප් එකත් තාම රස්නෙයි. ඊට පස්සේ අපි මුලින්ම අර සුප් එකකින් අයින් කරගත්ත මස් ටික පොඩියට කඩාගෙන මම ආයෙමත් මේ විදිහට එකතු කරනවා. ඔයාලා හැමෝම ගොඩක් ආසාවෙන් ඉල්ලපු චෝර්බා එක දැන් අපේ රෙඩි. ඔයාලට දැන් මේක රස බලන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් සුවඳ කෑමක්. රුමේනියාවේ ඉන්න අය නම් දන්නවා චෝර්බා හදපු තැනක වුණත් අපිට කියන්න පුළුවන් මේ ගෙදර චෝර්බා හදලා තියෙනවා කියලා. දැන් මේ වෙලාවේ මම මේකට ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා රස අනුව. ඒ වගේම මට ලුණු මදි වගේ හිතුන නිසා ලුණු ටිකකුත් මම එකතු කරගන්නවා. දැන් ආයෙමත් මේක හොඳින් කලවම් කරන්න. හැමදාම එකම විදියට බොන සුප් එක ඔයාලා මේ විදිහට හදලා බලන්න. ඇත්තටම ගොඩක් රසයි. එහෙනම් ඔයාලත් හදලා බලලා මට රස කොහොමද කියලා කමෙන්ට් කරන්න. රුමේනියාවේ තියෙන ඕනම මස් වර්ගයකින් ඔයාලට චෝර්බා හදන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මස් තෝරගනිද්දී කටු තියෙන මස්, කටු සහිත මස් තෝරගන්න බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අලුත් රෙසිපි එකකින් ආයෙ හම්බ වෙමු. බයි.